නිලධාරි භාෂාවෙන් උපසර්ග පිළිබඳව විමසා බලමු. උපසර්ගයක් කියන්නේ කුමක්ද? උපසර්ග කියලා කියන්නේ සිංහල ව්‍යාකරණයේ අවයව පද වර්ගයට අයත් පද සමූහයකි. උපසර්ග පිළිබඳ මූලික කරුණු ස්ථානය උපසර්ගය දෙන්නේ පදවලට මුලින් පමණි. වෙනස් නොවීම. ඒවා ලිංග, වචන, පුරුෂ භේද අනුව කිසි විටකත් වෙනස් නොවේ. මේ නිසා ඒවා අව්‍ය පද වෙනස් නොවන පද ලෙස හඳුන්වනවා. තනිව යෙදීම. උපසර්ග තනිව යෙදූ විට කිසිදු අර්ථයක් නොදක්වයි. අර්ථය වෙනස් කිරීම. උපසර්ගයක් ප්‍රකෘතියක්, ක්‍රියාපදයක් හෝ නාමපදයක් මුලට යෙදූ විට පදයේ අර්ථය වෙනස් කිරීමට, ශක්තිමත් කිරීමට හෝ නව අර්ථයක් ලබා දීමට දායක වේ. සිංහල ප්‍රධාන උපසර්ග. සිංහල භාෂාව ප්‍රධාන වශයෙන් උපසර්ග 20ක් තියෙනවා. පයන්නේ කියලා කියන්නේ පවර, පසින්දු, උසස් බව හෝ වැඩි බව තමයි. පර කියලා කියන්නේ පරදේශ, පරසතු, අන්‍ය වූ, වෙනත්. අව කියන්නේ අවමන්, අවගුණ, නරක, අඩු බව සහිත. ස කියන්නේ සබඳ, සවිස්තර, සමග සහිත කියන විදිහ තමයි ඒකෙන් කියවෙන්නේ.